ගමනාන්තය තමයි මගුරුවය. ඉතින් දැන් මගුරුවේ මෙයාලට සර්වයිව් වෙන්න පුළුවන් තත්ත්වයක් නෑ. මොකද කියනවනම් ඒකේ අර ස්නේක් හෙඩ්ලා ජයන්ට් ස්නේක් හෙඩ්ලා බෝ වෙලා තියෙනවා. එතකොට දැන් මෙතන ඉන්නේ අපේ දේශීය ස්නේක් හෙඩ්ලා. කොළ කණයා වෙන්න පුළුවන්, පන්රැල් කණයා වෙන්න පුළුවන්. කොළ කණේ සාමාන්‍ය මේ ඒරියාස් වල නෑ. ඒකට මඩ කණේ එහෙම වේරියේෂන් 4ක් ඉන්නවා. ගංගාර කියන්නේ ලොකු කට්ටියක්. එතකොට මෙතන ඉන්න අපිට ආවේනික කට්ටියක්. හරිද? දැන් මේ බ්‍රීඩින් සීසන් එක තමයි දැන් මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මීට මාස ගානකට කලින් වැස්සත් එක්ක මේක හිටියේ දණ්ඩි පැටව වගේ අය. දැන් මේක හිඳෙන්න ළඟයි ගොඩක්. ඉතින් අපි ස්නේක් හෙඩ්ලා ටික අල්ලනවා. අපි කියන්නේ මම විතරයි ඉන්නේ. මේ ටික අල්ලලා දැන් මගුරුවයට ගිහින් දැම්මොත් එයාලට විනාශයක්ම තමයි වෙන්නේ. මෙයාලට සේෆ් තැන තාම පරිසර පද්ධතිය විනාශ වෙච්ච නැති තැනකට අපි මෙයාලව රිලීස් කරනවා. ඉතින් මම මාළු අල්ලන අතරේ ස්නේක් හෙඩ්ස්ලා ගැන ඔයාලට කියන්න. මේ තියෙන රිසර්ච් පේපර් එකක්. මේ ඉන්නේ පබ්ලිෂ් කරපු අය ලංකාවේ කරපු රිසර්ච් එකක්. මේ රිසර්ච් එක මම තෝරගත්තේ මේක පබ්ලික් ඩොමේන් තියෙන්නේ. නන් කමර්ෂල් අපිට යූස් කරන්න පුළුවන්. ඉතින් මම මොනිටයිසේෂන් මුකුත් කරන්නේ නැහැ. මම මේක යොදා ගන්නවා මෙතන ඔයාලට ස්නේක් හෙඩ්ලා ගැන එක්ස්ප්ලেইন කරන්න. ඉතින් මේ මැප් වල පෙන්නනවා මේ ඉන්න වේරියන්ට් 5ක් ඉන්නවා. ඔයාලට මෙතන මුලින්ම පේනවා චන්න මරූලියස්. ඒ කියන්නේ ගංආරෝ. දැන් මරූලියස් කියලා ඉන්නවා වෙන රටවල් වල. හැබැයි මෙහි චන්නාර කියලා ඉන්නවා. එයාලා තමයි ලංකාවට ආවේනික ගොඩාක් ලොකු වෙනවා. එතකොට චන්න කලාටි කියලා කියන්නේ ඔය මෙයාලා පන්රල් කනයෝ. එතකොට එයාලා හැම තැනම පොඩි වතුර පාරවල් වල එහෙම ඉන්නවා. ලස්සනයි. ගොඩක් කලර්ස් තියෙනවා. එතකොට චන්න පන්ටටා කියලා කියන්නේ ඔය මෙයාලා මඩ කණයෝ. එයාලා ගොඩක් ඔය දකුණු පැත්තේ එහෙම ඉන්නවා. හරි ලස්සනයි නිකන් ග්‍රවුන්ඩ් ලෙවල් තමයි ගොඩක්ම ඉන්නේ. එතකොට දැන් ඔය ලූල්ලු එහෙම ඉන්නේ නිකන් උඩ ලේයර් එකේ. ලූල්ලු ගොඩක් සයිස් වෙන ලූල්ලා කියන්නේ මෙතන චන්න ස්ට්‍රියාටා කියලා ඉන්නේ එයාලා. එතකොට මෙතන ඉන්න ගොඩක්ම ලංකාවට ආවේනික දුර්ලභ කට්ටිය තමයි ඔරියන්ටල්ස්. එයාලා දකුණු පළාතේ ඉන්නවා. දකුණු තෙත් කලාපේ තමයි එයාලා ඉන්නේ. ඉතින් මේ දේවල් ගැන අවධානයෙන් ඉන්න ඕන. මේ දේවල් අපිට නැති වෙලා යනවා අපි නොදැනීම. දැන් ආක්‍රමණික මාළු ඇවිල්ලා පරිසර පද්ධතිය අසමතුලිත වෙලා තියෙන්නේ. ඉතින් අපේ දේ රැක ගන්න අපි පොඩි දෙයක් හරි කරමු. වචන සමහර විට වරදින්නේ නැති උච්චාරණයේදී. මොකද මේක මගේ සබ්ජෙක්ට් ඒරියා එක නෙමෙයි. මට මේක කටපාඩම් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ඉතින් කොහොම හරි අපි අපේ පරිසර පද්ධතිය වෙනුවෙන් දෙයක් කරමු. මේ අපි වගේම මේ පොළොව උරුම අය